ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවෙන් අදත් ඔබ හා මා සම්බන්ධ වන්නේ hina යන්නේ නැති කතා කීපයක් කීමටයි. මෙච්චර වෙලා hina වෙවි සිටි ඔබට බුම්මගෙන ඉන්න විනාඩි කීපයක් ගත කිරීමටයි දැන් සිදුවන්නේ. එහෙනම් අපි වැඩි කතා නොකර පටන් ගමු මුල්ම කතාවෙන්ම. බුම්මගෙනම බලන්න. හරි පළවෙනි කතාව. ඔන්න ඉස්කෝලේ දරුවන්ට උගන්වන වෙලාවක දැන් ටීචර් කියනවලු ළමයි අපිට දැන් අපේ මුඛයේ තියෙන දත් වර්ග කීපයක් තියෙනවානේ එක එක නම් වලින් අඳුන්වන ඒ කියන්න බලන්න එක එක ළමයි අපේ දත් වලට කියන නම් වර්ග ඒක ළමයි නැගිලා කිව්වලු ටීචර් කෘන්තක දත් හරි ඔව් තව ළමයි නැගිලා කිව්වලු ටීචර් රදනක දත් ඔව් හරි ඒකත් හරි තව ළමයි කිව්වලු ටීචර් පුරස්චාරවක හරි ඒකත් හරි තව ළමෙක් වල ටීචර් රදනක දත් ඔව් ඒකත් හරි තව ළමෙක් නැගිලා කිව්වලු ටීචර් සංජය දත් අන්නේ එහෙම කියලා කිව්වලු හරි පළවෙනි කතාව හරි දැන් මේක ඉස්කෝලේ සිදුවීමක් ටීචර් කියනවලු ළමයි කියන්න බලන්න කාර් වර්ග වල නම් ඒකේ විවිධ නම් වලින් අඳුරන්නේ කාර් වල නම් දැන් ළමයි කියනවලු කේක් කෙනා ටීචර් මරෝටි කාර් ඔව් හරි රේසින් කාර් හරි ලැම්බෝගිනි කාර් හරි තාලම නැගිලා කිව්වලු අයි ටීචර් ටෙන්ඩුල් කාර් එහෙම කියලා කිව්වලු හරි ඒකත් හරි ඊට පස්සේ තුන්වෙනි කතාව බාහදිනවනේ අර ඉබ්බෙක් අහසින් ගිහලා මැරුණ කතාව පළවෙනි ඉබ්බා ගිහිල්ලා මැරුණානේ ඔබ දන්නවද තව ඉබ්බෙක් අහසින් ගිය බව දන්නේ නැද්ද තව ඉබ්බෙක් අහසින් ගියා එහෙනම් අපි අහලා බලමුද? ඔන්න දැන් ඉබ්බෙට දැන් වතුර නැතුව දෙවෙනි ඉබ්බා මතක තියාගන්න. මේ කොක්කු දෙන්නට කියන අනේ මාව වතුර තින තරගෙන ගිහිල්ලා දාන්න කියලා. ඊට කොක්කු දෙන්න කියනවා අපි කලිනුත් ඉබ්බෙක්ව ගිහිල්ලා දාන්න කියලා ඒ කට ඇරලා බිමට වැරිලා මැරුණා. ඒකින්ද අපිට පොරොන්දු වෙන්න ඕන කොයිම වෙලාවකවත් කට අරින්න බෑ කියලා. මේ හරි මම පොරොන්දු වෙනවා කිසිම අවස්ථාවක උඩින් යද්දි කට අරින්න නැහැ කියලා. දැන් ඒ පොරොන්දුවත් ඇතිව දැන් එකන් යනවලු. එකන් යන්නේ දැන් ඔන්න සුපුරුදු පරිදිම දැන් ඉබ්බා උඩින් යද්දි දැන් කොල්ලෝ ටික පල්ලෙහා ඉඳන් කෑ ගහනවලු. අන්න ඉබ්බෙක් කාසින් යනෝ අන්න ඉබ්බෙක් කාසින් යනෝ කිය. ඉතින් මේ ඉබ්බා දැන් සද්ද නැතුව යනවලු. කට අරින්නෙම නැහැලු. දැන් කොක්කු දෙන්නටත් සන්තෝසයිලු. දැන් ටිකක් දැන් ඉගිලිලා යනවලු. දැන් ටික දුරක් යනකොට දැන් ඉබ්බා කියනවලු යාළුවනේ හිතන්නේ නැති කලින් ඉබ්බා වගේ මමත් කට අරී කියලා. කාට ඇරියා විතරයි බිමට වැල්ලා මැරුණාලු. ඒ ඉබ්බට වුණෙත් අර කලින් වෙච්ච ඉබ්බටම උණ දෙයම තමයිලු. හරි දැන් හතරවෙනි කතාව. දැන් මිනිස්සේ බීලා ගෙදර ගිහිල්ලා නෝනාත් එක්ක රණ්ඩු වෙනවලු. රණ්ඩු වෙද්දි දැන් නෝනා ගහනවලු කොස්සකින් තුවාල වෙන්නම. දැන් තුවාල වෙන්නම ගහනවා මිනිස්සයාට. දැන් බීලානේ ඉන්නේ. දැන් පරිමර ගාතෙම දැන් මනුස්සයා යනවලු. ගිහිල්ලා දැන් කෙලිම යන්නේ ඉස්පිතාලෙලු. ඉස්පිතාලෙ ගිහලා කියනවලු දැන් විස්තරේ කියනවා මෙන්න මම බීලා ගියා නෝනාත් එක්ක රණ්ඩු වුණා. ඊට පස්සේ නෝනා මට පොස්සකින් ගැහුවා තුවාල වෙන්න. මේ මගේ හැමතැනම තුවාල වෙලා. ඊට දැන් දොස්තරට කියනවලු. දැන් දොස්තර කියනවා කොහෙනම් මේ බේත් දාන්න අල්ලන්න බලන්න තුවාලේ. නෑ බේත් දාන්න එපා. ඇන්ට්‍රි ලියා ගන්න. ඇන්ට්‍රි ලියා ගන්න. පැමිණිලි ලියා ගන්න පැමිණිල්ල. පැමිණිලි? මේ පැමිණිලි ලියා ගන්න මේ බේත් දානවා විතරයි. මේ බේත් දානවා විතරද? දැන් මේ මනුස්සය විතර ඇවිල්ලා තියෙන මේ පොලිසියට කියලා හිතාගෙන බීලානේ ඇවිල්ලා තියෙන වෙරිමර ගාතේ. දැන් මේ පොලිසිය කියලා ඇවිල්ලා තියෙන ඉස්පිතාලෙලු. ඊට පස්සේ දොස්තර කිව්වලු තමුන්ට ඕන නම් අපි පැමිණිලි ලියා ගන්නම්. එහෙමනම් පොලිසියට කියලා බේත් ටිකක් දාගන්න කියලා කිව්වලු. හරි. එහෙනම් කතා ටික ඉවරයි. ඔක්කොම විනාඩි කිහිපයක් වරෝගෙන හිටියා කියලා මම දන්නවා. එච්චර ඒ දේ තමයි වෙන්න ඕන. එහෙනම් දැක්කොත් බාන නාලිකා විනෝදයට බර නාලිකාවක්. ඒකින්ද මම ඉල්ලා සිටිනවා ආච්චිලා සීයලා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා දූලා පුතාලා දිගටම දැක්කොත් බලන නාලිකාවත් එක්ක සමග රැඳී සිටින්න කියලා. එහෙනම් සිළුම දෙනාට ජය වේවා ආයුබෝවන්.